හායි යාළුවනේ ඉතින් ඔයාලා අපේ YouTube channel එකෙන් ගෙන තුන්වෙනි වීඩියෝ එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද යන්න හදන්නේ වෑන් එකෙන් කතරගම පැත්තට. ඉතින් අපි වෑන් එක කොහම හරි අරගත්තා. අරගෙන දැන් 2600කුත් තියෙනවා. ඉතින් අපි අද ගේම් ප්ලේ වීඩියෝ එකට යමු. හරි ඉතින් අපි කතරගම යන්න කියලා ඉතින් ආවා. ඔයාලට පේනවා ඇති මේ අපි දැන් ඉන්නේ හම්බන්තොට හරිය වගේ. ඉතින් මේ තියෙන්නේ අපි අද යන වාහනේ. මම ඉතින් ටිකක් මොඩිෆයි කරා වෑන් එක. කට්ටියත් මේ විදියට නැගලා ඉන්නේ. අපේ වண்டிය ඔය විදියට තියෙනවා. ඉතින් ඔය විදියට තමයි වෑන් එක වටපිටාව බලා ගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි දැන් ගමන යමු. හරි ඉතින් අපි යන්න ඇතුළට නැග්ගා. ඉතින් ඔයාලට මේ විදියට වෑන් එක පිටින් බැලුවම පේන්නේ. මේ ඇතුලේ දෙවෙනි සීට් එක වගේ නෑ. මේ තියන්නේ පස්සෙන් පැත්තෙන් නම් බැලුවට පස්සේ. ඉතින් මේ විදියට වෑන් වලට ඉන්න කොල්ලෙකුට මේ ඩිසයින් කරලා දෙන වෑන් එක. මේකට ෆෝන් දෙකක් තුනක් දීලා අපි යමු. මේ විදියට කාර් සවුන්ඩ් එක වෙනවා. මම VIP පඩිය පුච්චාර ගිහුවා. දැන් අපි ඉන්නේ හරියට හම්බන්තොට බස් නැවතුම් පොලේ. ඉතින් අපි හම්බන්තොට ඉඳලා තමයි යන්නේ. ඉතින් ඔයාලට හොඳ පරිසරයක් මේ හරි බලා ගන්න ඕනේ. මේ ලස්සන ටේප් එක ඩිසයින් කරලා තියෙනවා. සුපිරියක් තමයි මෙයාලා සුපිරියටම පොඩියටම වැඩි කරලා බලන්න වෑන් එක නියමයි දිනවා. PC games ලගේ හොඳ quality වල මේක. ඉතින් මේ විදිහට සවුන්ඩ් එක තියෙනවා බේස් සවුන්ඩ් එක තියෙනවා. ඉතින් ඉස්සරහට අපි තවත් PC games ලගේ ඒ අතරේ තවලු ගේම්ස් අරන් හිටුවා. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න මතක හිටුවා. මේ වගේ තවත් ගේම් ප්ලේස් වීඩියෝස් බලන්න. ඉතින් අපි මේකට සුදුසු දාගන්න පුළුවන්. මම මේ වගේ මේකේ එක වීඩියෝස් අරගෙන ඉන්නවා. ඒ වගේ එක විදිහේ බග් තියෙනවා. ඉතින් මේක ඇත්තට හිතන්න එපා. මේ විදිහට මොනවද පොඩ්ඩක් මේ ගේම් එක ගන්න පුළුවන්. ඉතින් අපේ කලින් වීඩියෝ එකේ කමෙන්ට්ස් තිබ්බ මේ වගේ වීඩියෝස් මම ඉස්සරහට අරන් එන්න හිතුවා. මම මේ තාක්ෂණික දාලා වෑන් එකෙන් යමු කියලා මම මේ වීඩියෝ එක රිප්ලයි වීඩියෝ එකක් තියලා දාලා. ඉතින් ඔයාලට මේ වගේ
හොඳ graphic quality එකක් මේකේ තියෙනවා. මම මේ medium දාලා ගහන්නේ. මේ screen recorder එකයි මේ game එකයි අතුරට ආවට පස්සේ graphic card එක දාලා ගහුවොත් මේ game එක ගොඩක් lag වෙනවා. අපිට ගහන්න බැරි තත්ත්වයකට යනවා. ඒ නිසා මම මේ graphic medium දාලා ගහන්නේ. මේ ටිකේ ඇතුලේ ඉන්න එක හොඳයි කියලා හිතනවා. මේක හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඒක වෙනම පොඩ්ඩක් බක් සෙට් තියෙනවා. ඒවයි තෙල් ගන්න බෑ. ඉතින් හොඳට නිර්මාණය කරලා දෙනවා. මේ පාරවල් වැඩි වෙලින් යන්නේ ඔයාලට පේනවා. පොඩ්ඩක් වෙලින් ගියවන් මේ පෙරලි වගේ යනවා. ඒක පොඩ්ඩක් බග්ගිතු. මේ වලවල් තියෙන නිසා ඒක වෙන්නේ. මෙයාලා එක්ක හිතන්නේ නැති ඉතින්. ඉතුරු පවුවේ මේ යාළුවා බලන්නේ පාර නිර්මාණය කරලා තියෙනවා. වැලි පාරක් ඉතුරු පවුවේ නියමටම යාළුවා ඩිසයින් කරලා තියෙනවා එක. ඉතින් දාපු පොඩියම වැන්න පිටපස්සට දාලා තියෙනවා. සිතුවිල්ලක් කරලා මේ පොඩ්ඩක් බක් තියෙනවා. ඊට මේකේ වේගින් යන්න බෑ අපිට. අනිත් ගේම්ස් වල ජෙට් එක ගියන්න පුළුවන්. ඒ ගේම් වලත් පොඩි බක් තියෙනවා. මේකේ උනත් ගොඩක් දුරට හොඳ ගේම් එකක්. අපිට ගහන්න පුළුවන් තත්ත්වෙක තියෙනවා. ඒක පේනවනේ බස්. නියමයෙන් ලුක් එකක් තියෙනවා. මේකේ මේ කඩුවම ස්වාමීන් ඇතුළත් තියෙනවා. කාබට් පාද නම් ඇතුළේ දාගෙන යන්නේ. මේකේ අර හෙඩ්ලයිට් ඩිම්පුල් වල නෝමල් ඉන්නේ. අපිට කතර ගන්න මේ කතර ගන්න මේක නියම ඩිසයින් දෙකේ වලට පේනවා. මේ තියෙන්නේ රත් ගාල මෙතනින් තමයි පාස් කරන්නේ. ඉතින් දැන් මෙහාට වහිනවා. වහින්න නිසා අපිට කතරගම බලන්න යන්න නැහැ. අපි දැන් වීඩියෝ එක යනවා වාට කතරගම බලන්න වීඩියෝ එකක් අරගෙන ඉන්නවා. ඉතින් අපි අද මෙතන වීඩියෝ එක නවත්තන්න හිතුවා. අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ ගන්න එකතු කියලා ආදරෙන් සාදරයෙන් ඉල්ලනවා. ඉතින් පුළුවන් නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න යන්න ඊළඟ වගේ වීඩියෝ එක. ඉතින් අපි අද මෙතනින් වීඩියෝ එක නවත්තනවා. හැමෝටම